අපි බලමු මේ චක්‍රයට ඇයි විවිධාකාර නම් කියන්නේ කියලා. එතකොට ළමයි මේ චක්‍රීය මාර්ගයේ මේ තියෙන මේක ඇත්තටම චක්‍රයක්නේ. මේ චක්‍රීය මාර්ගයේදී හැදෙන ප්‍රධාන ඵලය මොකක්ද? මේකනේ හැදෙන්නේ මුලින්ම. මේ චක්‍රීය මාර්ගයේදී හැදෙන ප්‍රධාන ඵලය සිට්‍රික් අම්ලය නිසා අපි මේ චක්‍රයට කියනවා සිට්‍රික් අම්ල චක්‍රය කියලා. ඊට අමතරව ළමයි මේ චක්‍රීය පතේ හොයාගත්තේ හාන්ස් ක්‍රෙබ්ස් කියන විද්‍යාඥයා. එයාට ගෞරවයක් වශයෙන් මේ චක්‍රයට කියනවා ක්‍රෙබ්ස් චක්‍රය කියලා. ඊට අමතරව මෙන්න මේ සිට්‍රික් අම්ලය තියෙනවා ළමයි මෙන්න මේ වගේ කාබොක්සිලික් කාණ්ඩ කාබොක්සිලික් අම්ල කාණ්ඩ කෙමිස්ට්‍රි වලදී උගන්වන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩ තුනක් තියෙනවා. කාබොක්සිලික් අම්ල කාණ්ඩ තුනක් තියෙන හින්දා අපි මේ චක්‍රයට කියනවා TCA cycle කියලා. Tricarboxylic acid cycle. TCA cycle. Tri කියන්නේ තුනයිනේ. Tricarboxylic අම්ල චක්‍රය කියලාත් අපි කියනවා TCA cycle කියලාත් කියනවා. එතකොට මේක නම් තුනක් කියනවා. එකක් තමයි සිට්‍රික් අම්ල චක්‍රය, අනිත් එක තමයි TCA චක්‍රය නැත්නම් Tricarboxylic අම්ල චක්‍රය කියලා කියනවා. ඊට අමතරව ක්‍රෙබ්ස් චක්‍රය කියලා කියන ඔන්න ඔය වගේ නම් තුනකින් මේක හඳුන්වනවා. මේක තමයි සිට්‍රික් අම්ල චක්‍රයේ කතාව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අවසාන පියවර. ඒ කියන්නේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය හෙවත් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ගැන. හරි අපි බලමු ඒක.